හරි. හෙට අනිත් ඉඳලා බොහොම පරිස්සමට ජීවත් වෙන්න ඕන හොඳේ. මතක තියාගනි. පොලිසියම් අරගාගෙන ඉන්න හොඳේ. අන්නයි. බොහොම පරිස්සමට. මල්ලයි. වැඩි නම් හරි වගේ. ජන්තරකින් කෝල් එක. හරි ගිහිල්ලාද කෙලවිලක් දන්නේ. හෙලෝ ජල්තර. සිල්මල් අයියා ඔන්න මං ජුන්ටට සොට් එක දුන්නා. මාධ්‍ය ගැලවෙන්නයි යන්නේ. ඒ කියන්නේ ඔබ වැඩේ දුන්නා? සිල්මල් අයියා වැඩේ දුන්නා. ඔබ මගේ එකා බං. ඕ මොනවද සිල්මල් අයියා? අපි කරපු වැඩත් එක්ක. හරි. මං ඔබට ඔක්කොම වැඩේ සෙට් කරලා තියෙන්නේ. සෙව්වන්දි පැන්න වගේ පැඩපන්ඩු ගායි. අයි අල්ලන බොරු. පුදුමයිනේ මූ ඔහොම ඉතලා ගේමක් දුන්නේ නැගුවේ. ආමන්නේ. අපේ ගෙට හරියව නම් එච්චර. නැද්ද සිරිමල්ලයි? මොකද කියන්නේ සිරිමල්ලයි? සමරමුද? සමරමු බං. සමරමු. සුරංගන වෙස්වලා සාකුම සලා රංගනුලි යම්බලා මේ පාර ආදා ගඩුනේ බට්ටා. මොකද? හන්දිය කඩවල වලින් අපිට කප්පන් දෙන්නේ නැහැ ධර්මයයිද? මොකද්ද? කප්පන් දෙන්නේ? ඒ කියන්නේ ආයේ එකෙක් දෙන්න බය කරන්න වෙන්නේ. ගහලා දාපන්. එකෙක් දෙන්න ගහලා දාපන්. ඔය ගාන ධර්මය අයියා. වයිසර් අපිට කායුතු කැලලක් දුන්නේ නැහනේ. පයිසර් ආවද මොකද බං අපිට? ඔය තියෙන ආවුද? අපෙන් ගහපන් බං. අපේ වෙන් ගන්න. අපිට ගහන්න තියෙන ධර්මය අයර ඇතුළේ තියෙන කැත්ත. 20 කැත්ත විතරයි. ඒ වෙන් ගහයි ගෑනු. මේ නිවුස් එකක් තියෙනවා ධර්මයේ. නිවුස් එකක්. දාම් බලන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සමාජික සඳුන් මිත්සරන් හොත් ජුන්ඩා ඝාතනය කර තිබෙනවා. ඔහු පාතාල කල්ලි නායක කිඹුල් ධර්මයේගේ සමීපතමයෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙන්න එම පුවත නැවත පාතාල කල්ලි දෙකක් පාතාල කල්ලි සමාජික කවුද මේ කරේ යකෝ? ඒක තමයි කලින් මං ඇහුවේ ධර්මයයි. යකෝ මගේ එක. මං උඹලට කිව්වා නේද? ඌ තනින් යන්න බෑ කියලා. මම්මුඩේ කිව්වා ධර්මයයි. කොහෙද මූ ගියේ නෑනේ. අපි දෙන්නේ පැකු ධර්මය. යූ පල්ලයට අංගෙ බලන්න නැත්තේ නේ මාත් එක්කනේ ඔය ලැජ්ජේ කිව්වේ. විකාර කියවන්න බෑකෝ. ඌ මරි ඉවරයි. දැන් අපි හොයාගන්න ඕන. ඔක කරන්නේ මොකද්ද කියලා. ජුන්දා. ධර්මයයිට මම පෙරලා දෙන්නේ. මැරලක් දන්නේ නැහැ. ඇත්තට මං කිව්වනේ සනීපේද? මේ ඉතින් අපිට උරුම දේවල් නේ කොහොමද? උම සනීපයක් තියෙන්නේ. ධර්මයයි. චුට්ට එනවා. මොකද මේ තත්ත්වේ? තාත්තිනම් කියලා වැඩක් නැහැ ධර්මය අයියා. දුන්න පව්. පොලිස් එක බාර ගන්න කෙනෙක් නැහනේ. එව්ව එහෙම තමයි බං. මේ පාතාලෙට බැඳලා කියන්නේ ඉතින් වෙලක් නැහැ අවසානේ. මරණවත් බාර ගන්න කෙනෙක් නැහැ බං. හෙලෝ. ඔව් කවුද? අයි කටහඬින් අඳුර ගන්න උඹ ඩොට් ජය කොටිද? ධර්මయ్య. කොල්ලේ. කවුද? එඩ්ඩඩ් ජය කොටි කියලා එක. එඩ්ඩඩ් ජය කොටි නෙමෙයිද? කපු ගෙවුනක් දැන් කතා කරන්න බෑ කියපන්.
හෙලෝ. එවුණානේ. ලොක්ක පොඩි අවුලක ඉන්නේ. පස්සේ ගන්නෝ. මම ජාතරඩෝ දීපම් ෆෝන් එක. ධර්මය අයියා, ජල්තර කතා කර. ජල්තර් ජල්තර් අපි මේ ඔබ මතක් කරා විතරයි. මතක් වෙන්න ඕනඩෝ. මම තමයි ජුන්ඩට සොට් එක දුන්නේ. ඔන්න මගේ වැඩේ කරා. දැන් උඹට පුළුවන් දේ කරපල්ලා. අඩෝ බෝම්බයක් ගැව්වේ. නැහැ බං ලොක්ක කට ඇරියා. අම්මෝ සද්දේනේ. ජල්තර් ඔබද වැඩ දුන්නේ? ඔව් යකෝ. හොඳයි එහෙනම් මං උඹලා මහා එකත් එක බලා ගන්නම්. පරයා සිරිමලා බහිතා ගනින්. කල් පවිත්‍ර හතුරේ කඩාගත්තා කියලා කල් පවිත්‍ර හතුරේ බට්ටා. ධර්මය අයියා. මොකද්ද කේස් එක? මොකක්ද ධර්මය කියන්නේ? බග්ගු හරි බං. අපේ ජුනියර් හොට්ට දීලා තියන්නේ. හරියට. ජල්තරයා හරියටම හරි ධර්මය අයියා. මට ඒක කිව්ව මං ඒකනේ කිව්වේ. ඒකනේ මං කිව්වේ ධර්මය අයියා. තුන්ඩත් අපිව දාලා ගියා. තුන්ඩත් අපිව දාලා ගියා. දැන් කොහොමද ධර්මය අයියා අපි පාරකට දාලා යන්නේ? ගැටේටවත් කච්චන්න පය ධර්මය අයියේ මෙහෙම වෙද්දි. උඹලා මීහරකව යන්න එපා බං. උන් ගැහුවේ ආවතෝයින්. අපි ගහන්න ඕන මොලෙන්. ඉහත් වලා මේ. ඒ පාර මොලෙත් ඉවරයි. උඹලට මොලයක් නැද්ද බං? මොලයක් තියෙනවා. ඔය ගාඩ අපි වැටෙනවා. මට මොලයක් තිබුණේ නැහනේ. කොපි ගන්න වෙලාවේ. මේකයි තියෙන්නේ. දැන් කලබල වෙලා බෑ. හරිද? උඹලට තියෙන්නේ මං කියන දේ වැඩ කරන්න. හරි කරමු. හරි. උඹ ගියන් දෙන්නත් ඵලයන්. ගිහිල්ලා ඉස්තර දෙකට ගිහිල්ලා ගෙනින් සුපිරි පාට හතේ ලංකට් එකක්. ධර්මය අයියා වේලු කරලා. ගෙනින්කෝ. ලංකට් ගානේ ඉතින් වැඩිය දන්නේ අපේ ලොක්කනේ. ලොක්ක චංකෝ අපිත්. තමන්ලෝ ඔකුට දෙන්න දා කිව්ව. ගාන්නේ මොලෙන් බං. මේ ධර්මෙත් එක්ක හැප්පෙන්න බෑ බං. ධර්මය අයියේ. දැන් මේ මොකද මේකෙන් කරන්නේ? කරන්නද? මං කිව්වනේ. කහන්නේ මොලෙන්. ගනින් බෝන් එක. වයිෆර්ට කෝල් එකක් දාපන්. වයිසර්. අන්දර්මේ. මං බඩ පාර්සලයක් එවනවා හරිද? ඒකට අර මොඩල් එක අන්නේ ගිපාර එක සෙට් කරා. මං ඇඩ්‍රස් එකක් එවන්නම් ඈ. බඩු යවපන්. රටින් එන විදිහට ඈ. හරි මං බට්ටාට එවන්නම්. ඈ හරි. මේක වෙන්නේ හරිද? බල දෙන්න. මේක අරන් ගියා. පයිසරට දුන්නා. වැඩේ පයිසර කරයි. හරි. පයිසර් කොහෙන්ද? පයිසර් පොට් එකේ ඉන්නවා. හරි. සිරිමලා. බලපන් ධර්මකේ වැඩ. රිටර්න් එක. වේගයි. සිරිමල්ලයට පාර්සලයක් ඇවිල්ලා. පාර්සලය? කවුද බං ඔක උඹට දුන්නේ? හිංචිපානි රටේ ඉඳලා නෙවල තියෙන්නේ. රට බඩුනේ. ඉතින් බලන්න. ලංකට් එක? කාටේ බම් මේක වෙල තියෙන්නේ?
කොහෙද නේවල තියෙන්නේ? යකෝ ඌ දන්නවනේ මං යට රඳින්නේ නැහැ කියලා. ඔව් ඉතින් සිරිමල්ලයි කොහොමත් ඉන්නේ නිව්ටල් නෝ. අනේ සිරිමල්ලයි මේක රටපඩු ගන්න එහෙනම් මට දෙනමයි. ඔව් ඉතින් මේක ඉතින් මම ගත්තත් ඉතින් දෙපොට දාලා එපා යදින්. හැබැයි ඇඳලා පෙන්නහන් හොඳේ. ආසම පාට. මං ආසම විදි. හොදන්න නැතුව සතියක් වුණත් අඳින්න පුළුවන්. බුදු අම්බේ මූ ඇඳ ඉඳ හරි ගියා සිරිමල්ලයි. අපි ඇඳන 3ටිය පල්ලේ ඉඳන් ගලවගෙන යන්නේ. ෂී. ධර්මේ උඹ මටනේ ගේම දෙන්න හැදුවේ. හිතපන් උඹට සොට් එක දෙනවා මං. සිරිමල්ලයි ඒක නෙමෙයි. ඔහෙත් කොණ්ඩේ කපු. දැන් තඩියෙක් වගේ මං විතරයි අඳුර ගන්න පුළුවන් ඒකට. ධර්මලාට අහුනොත් මගේ කෑලිවක්වත් ඉතුරු කරන්න. දැන් මොකක්ද අපි ඒකට කරන්නේ? බං උඹෙත් කෑලි අඩුයි නේ බං. ඇයි මතක නෑ මේ අනුගේ අර තණ්හාවට අනුගේ යට කලිසමක් අදින්න ගිහිල්ලා මේ කුඩු කරව ගත්තා. මොකද්ද සිරිමල්ලයි? මගේ කුඩු කරපු එකට අරුන්ගෙන් පලියක් ගන්න නැහැ. පලිය ගමු. උඹේ ඔය දෙකට අපි ගොඩක් කුඩු කරලා දාමු. සිරිමල්ලයි ඒක නෙමෙයි. චූටිය කිව්වනේ අපිට වැඩ. සිරිමල්ලයි ඒකට මොකද්ද අපි කරන්නේ? ගන්නපන් චූටි නෝබ. අම්මට සිරි චූටිය කාලෙකට පස්සේ. අම්මට උඩ සිරිමල. සිරිමල පැටියා. මේ වරෙන්කෝ. කියා මචං මොකෝ කේස් එක? සාරිය රට ගියා බං. සරිය රට පැන්න. අයියෝ. යකෝ බං අරන් ගියේ නෑනේ. එතකොට සිරිමල්ලයි මම ඔබ පැනපන් ඇලට. මොකද්ද බං මේ සරිය කරේ? හරි හරි සිරිමල බය වෙන්න දෙයක් නැහැ. සම්පූර්ණ පැත්ත බලලා ඌ ඇව්වේ මං. එහිඳ බය වෙන්න දෙයක් නැහැ. චූටියයි ඉන්නවා කියන්නේ අපිටත් chance එකක් තියෙනවනේ. අලයන් බයි යන්න. බඩ කලින් සිරිමල යාවල ඉන්න බෑ. අනේ යන්න නෙවෙයි. අපි ධර්මයට ගේමක් ගහලා තමයි යන්නේ යනවනම්. ගහමු මං කියන්නේ ගහමු. හරි සිරිමල. ධර්මයට ගේම ගහන්න ඕන. ධර්මයට ගේම ගහමු. සිරිමල බය වෙන්න එපා. අවශ්‍ය කරන බඩු ටික මම දෙන්නම්. ඉවරක් කළා දාමු. ඔබ කිව්ව කතාව හරි ජෝටි. අපි ගේම ගහන්න නම් face to face තමයි ගේම ගහන්න ඕන. හොඳේ. ඒ කියන්නේ සිරිමල්ලයි මූණට මූණ බලාගෙන මර්ණන් ධර්මයේ මූණ බලද්දි චූපරත් හැදින්. උඹ බය වෙන්න එපා පැටි මම ඉන්නකම්. ඇයි ඔහේ හවුල්ට චූ කරන්නේ? නැදකින් පැටියා. බලාපන් චෝටි. මට මේක හරියන්නේ නැහැ බං. ඈ මේක කොණ්ඩේ කපාගත්ත හැංගිලා ඉන්නේ කියලා. ඈ අපි මයිල් බවන්නේද මං? කො මයිල්? දැන් මොකද ධර්මයේ අපි මේකට කරන්නේ? කරන්නේ face to face ගේම් එකක් දෙන එක බං. හැමදාම ඇංගිලා හරියන්නේ නැහැ. face to face පුයි ධර්මය අයියා මූණට මූණද? මූණට නෑකෝ පුකට පුක මේ කරු ජීවිත ගෝල්ලා සිරිමලයි ලොකේෂන් බලලා යම මූණ අටක් කරන්න. ඔබ නෑ හැම්පි දිනවා
වැඩ. චුටියා. මොකද දත්තෝ බැත්තේ? සිරවල ඉන්නවද? මේ ඔබ කාටත් හොරාසේ මට දීපවගේ ලොකේෂන් එක අපි අද වෙස්ට් වෙස්ට් කරගේ මැදනවා. ඔබ පොඩ්ඩක් පරිස්සමෙන් ඈ. ඔබ කවර් එකේ දාන්. හරි. අතර. මොකද ලොක් කිව්වේ? ලොක් කියන්නේ? අවුලන්නේ. ගනින් අපේ ඩිපෙන්ඩරේ. ඩිපෙන්ඩරේ අයි මතක නැහැ සතිය පදින්න පුළුවන් තෙල් එක දවසෙන් පැදලා ඉවර කර. දැන් තියෙන්නේ මෙන්න මේ ට්‍රැක්ටරේ විතර. ට්‍රැක්ටරේ කවන්නේ. සුට්ටා බට්ටා. හලෝ. එතන අද උකුල් දෙන්නේ. අඹ හොරන ගන්නට. काम कर में लोकेशन बराबर लोकेशन ओए तन्ने ने कितने भारी है उधर तमाम को हमारे काम तो गेट तो कर एक तो बता दो अरे ना ये गलान्या පැටි බලමු මොකක්ද සද්ද කියන්නේ? සිරිමල්ලයි ධර්මයේ ගේට්ටුව කඩන් එනවා පේනවා. එන්න දියම්බන් අපි දුවනවයි. කොහෙද මන් දුවන්නේ? මේ අපේ තැනනේ. ධර්මයේ දුවනවා. මොන පැත්තටද දුවන්නේ බං අපේ පැත්තට. අතෝ ඉච්ච බපා. ධර්මය අයියා තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාටම ගහන්න ඕනේ. නැතුව සිරිමලා. ගමු. බලා වංගු දැම්මේ අපිට වුංග වෙන්නද? ඔල්ලෝ. ඩා. මම තාබන්. ඩා. ධර්මය අයියේ මං ඉවරයි සිස්ටරිය ගේන්න. ඇයි උඹට ඉස්කෝලේ යන්නද? නෑ පිරිදාට යන්න. නෑ ධර්මයයි සුබදරිය ගැන කියන්නේ දුවසරිය. බට්ටා. බට්ටා ඔය හැමතිස්සෙම අපි විතරට ධම්මලේ වෙලා කුටි කස්සවල ඔයිත් ගන්න අඩෝ සිරිමලා. අඩෝ සිරිමලා. සාජන් අපි දැන් තැනට ඇවිල්ලා තියෙන්නේ. එකෙකුටවත් පනින්න දෙන්න බෑ. හරිද? වට දාලා අල්ලන්න ඕන කට්ටියව. ඕකේ? ඉරිමල්ලයි පොලිසියෙන්. නම්බන් යෝක බුලෙක් එක්කවත් දුවන්න ලෑස්ති වෙන්න එපා. ඔක්කොම වට කරලා තියෙන්නේ. ආවිද බිම දාලා යටත් වෙන එකයි ඇත්තේ. කිව්වනේ. මගෙත් එක්ක හැප්පෙන්න බෑ කියලා මම කිව්වනේ. අනේ මහත්තයා. සර් කිව්වා තමයි සර්. අනේ මහත්තයා. ඇත්ත අපි යටත්තරෝ. අපි කිව්වනේ ඇහුවේ නෑ පුතු සර්. කිව්වද ඇහුවද ඉතින් තමයි මම මෙතෙන්ට ආවේ. මේ යන්න. එඩ යන්න මම කඩ කරන්නේ. සර් යන්න. කඩ කරන්නේ යන්න. සර් මේ ලබන අවුරුද්දේ දෙව්වන්ගේ උපදින පාටිය අපිට ඉන්න පුළුවන් නේද? දෙව්වන්දී යන්න. ඉක්මනට